අම්මලා වෙන්න ඉන්න කට්ටියට සහ අම්මලා වෙලා ඉන්න කට්ටියට පිපින් එකයි ඇඩ්‍රිනලින් අශ්‍යක එක්ක වෙලා අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ප්ලෑන් කළා. අපි දැන් බලමු අපිට ඩොක්ටර් එක්සර්සයිස් කරන්න කිව්වයින් පස්සේ අපිට ස්පෙෂලි ෆස්ට් 4 to 6 weeks මොනවද කරන්න පුළුවන් මේ සරල එක්සර්සයිස් ටිකක්. දැන් අපි බලමු මේ එක්සර්සයිස් ටික අපි බලමු. දැන් අපිට පේනවා මෙතන එකනෙක් ඉඳගෙන ඉන්නවා. so after delivery like එතකොට දැන් අපිට පෙන්වන්න පුළුවන් මේ අපි හිතුවා හරි නැතුවා හරි this is how මේ ඉඳන් ඉන්නේ. දැන් අපිට මේක අපේ මාස 9ක 10ක විතර physiological changes උත් එක්ක අපේ back muscles and ab muscles weak වෙලා තියෙනවා. so මෙන්න මේක තමයි අපේ natural movement එක වෙලා තියෙන්නේ. හැබැයි අපිට වෙන්න ඕනේ දේ තමයි natural movement එකකින් දැන් අපි හිතුවේ නැතුවම මෙතන මේ hunch වෙලා ඉනවත් දැන් අපිට පුළුවන් ඉමේට මෙතනින් මෙහෙම අපි pin your shoulder. then you can see how it work. දැන් මෙන්න මේ වගේ චූටි posture corrections උත් එක්ක you might think this is not exercise but අපේ මේ back එකයි අපේ abs අපිට work කරගන්න පුළුවන්. දැන් අනිත් පිට දැන් අපිට abs area එක බැලුවොත් take a good breathing and contract your abs release කරන්න contract කරන්න. දැන් අපිට මෙන්න මේ වගේ exercise දැන් සමහරක් වෙලාවට අපිට ගොඩාක් වෙන අහන common දේ තමයි අපිට exercise කරන්න වෙලා නැහැ කියලා. දැන් අපි මේක ඉඳගෙන ඉද්දී lie down වෙලා ඉද්දී අපිට හැම වෙලේම මේ abs අපේ breath එකත් එක්ක contract කරන්න පුළුවන්. in out ඒක හොඳට අපිට කරන්න පුළුවන් නම් අපේ abs ටික අපිට work කරගන්න පුළුවන්.